ඉන්නේ 54 වගන්තිය ගහලා ඇතුළට දාපු අය. සමහර ලාවට ඒ අය ඒ වරද කරන්න හිතලවත් නැති අය. එක් කාන්තාවක් මාත් එක්ක කිව්වා ඇගේ ලිංගික අල්ලසක් ඉල්ලුවා ඒක නොදුන්න නිසා තමයි අයව 54 වගන්තිය ගහලා ඇතුළට දැම්මේ කියලා. මම කියනවා මෙවැනි දේවල් මේ රටේ සිද්ධ විය යුතු නැහැ. ඒ නිසා මම මේ කාන්තාවෝ සියලු දෙනාම ඉල්ලන්නේ යුක්තිය. මේ යුක්තිය ඇයට ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේ දෙයියන්ගේ නාමයෙන් මේ ලිංගික අල්ලස් නොදුන්න නිසා නම් ඇතුළට දැම්මේ. වැරදක් නැතුව නම් 54 වගන්තිය ගහලා ඇතුළට ඒ අයව දාලා තියෙන්නේ. දෙයියන්ගේ නාමයෙන් මම ඉල්ලා සිටිනවා ඒ කටයුත්ත කරන්න එපා මෙන් ඉදිරියට. මේ ඉන්නේ මේ රටේ දරුවෙක්ගේ අම්මෙක්, කාගේ හරි සහෝදරියක්, එහෙම නැත්නම් කාගේ හරි දියණියක්. මේ කාන්තාව දිහා ඒ විදිහට බලන්නයි කියන ඉල්ලීමත් මම මේ වෙලාවේ ඉල්ලා